ලෝකය කියන්නේ හරි සංකීර්ණ දෙයක්. ඒ වගේම හරි වෙනස් දෙයක්. ඉතින් මේ වෙනස් වූ ලෝකය, මේ සංකීර්ණ වූ ලෝකය ඉගෙන ගන්න තියෙන හොඳම විෂය තමයි භූගෝල විද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඔයා ටෙක් කරන ළමෙක් වුණත්, ඔයා ආර්ට් කරන ළමෙක් වුණත්, ඔයා කොමර්ස් කරන ළමෙක් වුණත් මේ ඕනම කෙනෙක්ට හදාරන්න පුළුවන් විෂයක් තමයි ජියෝග්‍රෆි කියලා කියන්නේ. ඒ වගේම තමයි ලංකාවේ වැඩිම සෙඩගයක් තියෙන විෂයන් අතර තියෙන විෂයක් තමයි මේ ජියෝග්‍රෆි කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි ලංකාවේ විශ්වවිද්‍යාල ගණනාවකම උපාධි රාශියකට සම්බන්ධ වෙන්න මඟ පෙන්වන විෂයක් තමයි ජියෝග්‍රෆි කියලා කියන්නේ. ඉතින් මෙච්චර වටින විෂයක් ඇයි ඔයා නොකර ඉන්නේ? මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න 2028 උසස් පෙළ විභාගය ලියන්න සූදානම් වෙන දරුවන්ට අපි අලුතින්ම පන්ති පටන් ගන්නවා. මාතර නවශාලාව ආයතනය සෙනසුරාදා උදේ 8:10, කඹුරුපිටිය සක්සස් ආයතනය ඉරිදා උදේ 8:10, සිකුරාදා හවස 2:30 4:30 මාකන්දර සිප්සෝන් ආයතනයේ අපේ පන්ති පැවැත්වෙනවා. ඔයා හොයන්න විෂය නිර්දේශය හරියටම ආවරණය කරන පන්තියක් නම්, ඒ වගේම සිතියම් ලකුණු කිරීම ටික තිතටම කරන පන්තියක් නම්, ඒ විතරක් නෙවෙයි විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර කරවන පන්තියක් නම්, ඔයා ගොඩ වෙන්න ඕන පන්තියක් තමයි මහ පොළවේ හුස්ම හඳුනන අපේ ජියෝග්‍රෆි පන්තිය. පන්තියට සම්බන්ධ වෙන්න ඔයාගේ නම, ඔයා සම්බන්ධ වෙන ආයතනය සඳහන් කරලා මේ දක්වන දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න. ඉතින් එන්න අපි පටන් ගමු. ඔයාගේ අරමුණු දිනලා ඉවර කරන්න පුළුවන් තැනකින් අපි මේක ඉවර කරමු.